ටිකක් වෙලා ගියා. ඔව් ඔබ දන්නවා අපි හිතුවේ නෑ මෝටර් බයිසිකල් 3400ක් නාමල් රාජපක්ෂ මැතිතුමා පිළිගන්න මහගුමුක් කඩවල තියෙයි කියලා. හිතුවේම නෑ. හැබැයි ජානක සම්පත් මැතිතුමා අපිත් එක්ක අද ඒක රාශී වෙන අපේ ගරු මන්ත්‍රීතුමා හිටපු ප්‍රාදේශීය සභාවේ ගරු මන්ත්‍රීතුමා අභියෝග නම් බොහොමයි. මහ දැවැන්ත අභියෝග වලට මුහුණ දීලා තමයි අද දවසේ මේ රැස්වීම එතුමා කරන්නේ. ගරු ජාතික සංවිධායකතුමනි ඔබට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඔබ තමයි කිව්වේ අපි තමයි කියන්නේ 2.5 ඉඳලා අපි මේ ඉන්න කණ්ඩායම එකට එකතු කරගත්තේ නැත්නම් අපේ අරමුණ ව්‍යර්ථයි. හැබැයි අපි දන්නවා මේ වෙද්දී එකින් එක PNP පඩියෙන් පඩිය නාමල් රාජපක්ෂ මැතිතුමා මේ මාලිමා ආණ්ඩුවට එරෙහිව අභියෝගාත්මකව ඉදිරියට යනවා. ඔබට පේනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කරපු බොරුත් එක්ක මේ රටේ ජනාධිපතිවරයෙක් සසඳන්න බැරි බව අපි දන්නවා. අද වෙද්දී කියපු බොරු එකින් එක ඔප්පු වෙගෙන යනවා බොරුයි කියලා. කිව්වේ නම් රාජපක්ෂලාගේ හොර අල්ලන්න තමයි මාලිමා ආණ්ඩුව ආවේ. හැබැයි අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා මාලිමා ආණ්ඩුවේ බොරු ටික එලි කරන්න. ඊයේ පෙරේද මම දැක්ක අඩුම වශයෙන් පාසල් වල ප්‍රශ්න පත්‍ර ටිකවත් මේ ආණ්ඩුවට හරියට බෙදා ගන්න බෑ. ඒකත් කල් ගියා.